ශ්‍රී ලාංකීය ගැමි ජනතාවගේ දුගී දුප්පත් භාවය තුරන් කිරීම සඳහා ඔවුනට ශක්තියක් වනුවස් වර්ෂ 1906දී මෙරට සකසුරුවම් හා ණය දෙන සමිති ක්‍රමය ආරම්භ විය. මහජන සහභාගිත්වයක් සහිත ස්වේච්ඡා සංවිධානයක් වූ මෙම සමිති මගින් සාමාන්‍ය පොදු මහජනයාට බැංකු ක්‍රමය හඳුන්වා දීමට පියවර ගනු ලැබිය. එහෙත් නිවැරදි නායකත්වයක් නොමැතිවීම සහ කාලයට ගැලපෙනසේ නවීකරණය නොවීම හේතු කොටගෙන කාලයාගේ ඇවෑමෙන් මෙම සකසුරුවම් හා ණය දෙන සමිති ක්‍රමය ක්‍රමක්‍රමයෙන් ජනතාවගෙන් ඈත්වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1975 වන විට රජය මගින් මෙම සමිති ඈවර කරන්නට පිමුරුපත් සකසමින් සිටියේය. මෙම සකසුරුවම් හා ණය දෙන සමිති ක්‍රමය කාලයට ගැලපෙනසේ නවීකරණය කර තනි තනිව ක්‍රියාත්මක වූ මෙම සමිති ඒකරාශී කරගත හැකිනම් එමගින් අති විශාල සේවාවක් ග්‍රාමීය ජනතාව වෙත සැපයීමට හැකිවනු බව එක්තරා දූරදර්ශි දෙක්මක් සහිත තරුණයෙකුට සිය අනාගත පරිකල්පනය ඔස්සේ අවබෝධ කරගත හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1978 දී කෑගල්ල දිස්ත්‍රික්කයේ වල්ගම ගමේ පන්සලේ ධර්මශාලාවේදී ඉතිහාසය උඩු යටිකුරු කළ ඓතිහාසික සිදුවීමක් සිදුවිය. පී.ඒ. කිරිවන්දනිය නම් එවකට අසහාය තරුණයාගේ සංකල්පයකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ සකසුරුවම් හා ණය දෙන සමිති කිහිපයක් සහභාගී කරවාගෙන දින 3ක් පුරා පැවැත් වූ ඓතිහාසික වල්ගම සම්මේලනයයි ඒ. මෙම වල්ගම සම්මේලනය ශ්‍රී ලාංකීය ගැමි ආර්ථිකය නැවත හරිමගට ගැනීමට සමත් වූ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ සුවිශාල ඉදිරි පියවරක් විය. මෙතුලින් ඇති කරගත් තීන්දු තීරණ ඔස්සේ ශ්‍රී ලංකාව පුරා තනිව ක්‍රියාත්මක වූ සකසුරුවම් හා ණය දෙන සමිති සියල්ල ඒකරාශී කොට සනස මහා සංගමය නමින් අති විශාල ජන එකමුතුවක් තැනීමට පී.ඒ. කිරිවන්දනිය මහතාට හැකියාව ලැබුණි. විශ්වයේ ආසියාතිකයා යන විරුදාවලියෙන් හඳුනන විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී.ඒ. කිරිවන්දනිය මහතාගේ වසර ගණනාවක කැපවීමත් අප්‍රතිහත ධෛර්යයත් නිසා ජාත්‍යන්තරව පිළිගත් අසමසම මූල්‍ය ආකෘතියක් පුංචි ශ්‍රී ලංකාවේ සනස ව්‍යාපාරයට දායක විය. මෙසේ පැමිණි අති සාර්ථක ගමන් මගෙහි යෝධ ඉදිරිපින්මක් ලෙස වර්ෂ 1986 හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ එතෙක් පැවති ණය දෙන සමිති අරමුණු වලින් සපුරා වෙනස් මඟක් ගනිමින් සුවිශේෂී සමුපකාර ණය දෙන සමිතියක් 1986 වර්ෂයේ මාර්තු මාසයේදී නිකවැරටිය ගලපිටියා ගම නම් සුන්දර ගම්මානය කේන්ද්‍ර කොට ගනිමින් ගලපිටියා ගම, බුදුමුත්කාව, හැවැන් පැලැස්ස, ඇන්නරු ගම, කරකොලේ හා රඹපොකුණ යන ගම්මානවල ග්‍රාමීය ජනයා ඒකරාශී වෙමින් ගලපිටියා ගම සනස සමිතිය බිහිවිය. රෑදවල් වෙහිසෙමින් අප්‍රතිහත ධෛර්යයෙන් සිය පවුලේ බර උසුලන ග්‍රාමීය පොදු ජනයා ඉතිරි කළ රුපියල 2 එකතුවෙන් මෙසේ ගලපිටියා ගම සනස සමිතිය නම් සුවිශේෂී සමුපකාර ණය දෙන සමිතිය බිහිවිය. මේ සඳහා ගලපිටියාගම ගම්මානයේ එකල සිටි කිහිප දෙනෙකුගේ මැදිහත් වීම පිළිබඳ සිහිපත් කළ යුතුමය. ආරම්භක සභාපතිවරයා ලෙසින් එම්.ඒ. කිරිබණ්ඩා මහතාගේත් ඔහුට ශක්තියක් වූ ඊ.එම්. රණසිංහ, එම්.එල්. විමලාවති, ටී.ඩී.එම්. සන්ධ්‍යා, ඊ.එම්. රන්බණ්ඩා, ඊ.එම්. ආර්යරත්න හා එස්.ඒ. ධර්මසේන යන අය කෘතගුණපූර්වකව සිහිපත් කළ යුතුය. සමිතියේ එකල සක්‍රීය ක්‍රියාකාරීත්වය නිසාම 1990 වර්ෂයේ එකල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පුවත්පත වූ දවස නම් පුවත්පතෙහි මුල්පිටුව සරසමින් සමුපකාර සමිතියක් ලෙස ගලපිටියාගම සනස සමිතියේ එකමුතුකමේ ශක්තිය විදහා පාමින් සිංහල අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය වූ බව එකල එම පුවත්පත සාක්ෂි දරයි.
කෙසේ වෙතත් වර්ෂ 1992 වන විට සමිතියේ එකල පැවති නායකත්වයේ දුර්වලතා හේතුවෙන් සමිතිය අකර්මණ්‍ය විය. නැවත 1996 වර්ෂයේදී ගලපිටියාගම සනස සමිතිය පණනල ලැබුවේ නිකවැරටිය සනස සමිති සංගමේ ආරම්භයත් RMKB රත්නායක මහතාගේ අප්‍රතිහත කැපවීමත් SA ධර්මසේන GTM පුංචි බණ්ඩා RM ඩිංගිරි බණ්ඩා EM තේජරත්න හා GM කිරිමැණිකේ යන අයගේ සංවිධාන ශක්තියනි. ආගමන් මගේ සුවිශේෂී සිදුවීම් කිහිපයකි. සමිතියේ මුළු වත්කම 1,85,000ක පමණ වන අවස්ථාවේදී එවකට ගරු සභාපතිවරයාව සිටි HA චන්ද්‍රරත්න මහතා ඇතුළු කාරක සභාවේ අනුමැතිය මත ප්‍රථම සේවකයා බඳවා ගැනීම සිදුවිය. ඉන්පසු සමිති මට්ටමින් ක්‍රියාත්මක වූ මූල්‍ය අංශය බැංකුවක් ලෙස 2001 වර්ෂයේදී ගලපිටියාගම පුත්තලම් පාරේ පුංචි කඩ කාමරයක ආරම්භ විය. 2005 වසරේදී සමිතියට ඉඩමක් මිලදී ගත් අතර 2007 වසරේදී එහි බැංකු කාර්යාලයක් ස්ථාපිත කර සමුපකාර සංවර්ධන නිලධාරීන් නිකවැරටිය සනස් සමිති සංගමේ ගරු සභාපති ලයනල් තිලකරත්න මැතිතුමන්ගේ සහ සනස මහා සංගමයේ එවකට ගරු සභාපති නිලමේ වනිගසේකර මැතිතුමාගේ සුරතින් විවෘත කරන්නට විය. එකල සමිතිය ඉතා ප්‍රබෝධමත්ව ආ ගමන් මග තුළ නම් වශයෙන් සිහිපත් කළ යුතු බොහෝ දෙනෙක් සිටින බවද අවධාරණය කළ යුතු අතර මේ මොහොතේ එම හෘදයාංගම මිනිසුන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු. එම ශක්තියින් සමග කලාපීය වශයෙන් සමුපකාර සමිතියක් ලෙස ප්‍රථමයෙන්ම බැංකු කරන මෘදුකාංගගත කළ අප සමිතිය ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අපගේ ඩිජිටල් බැංකු කරන ජංගම දුරකථන යෙදුමද හඳුන්වා දෙමින් දිනෙන් දින නව තාක්ෂණික පහසුකම් ලබා දෙමින් සමුපකාර සමිති ක්‍රමය ඔස්සේ ග්‍රාමීය ජනතාවට නව්‍යකරණ අත්දැකීම් ලබා දීමට පෙරමුණ ගෙන සිටී. සමිතියේ සමාජිකයින්ට හා ගනුදෙනුකරුවන්ට වඩාත් ඵලදායී සහ ගුණාත්මක සේවාවන් සැපයීමේ ප්‍රමුඛයා වෙමින් සමුපකාර සමිති ඇගයුම් සම්මාන උළෙලයන්හිදී අඛණ්ඩව වසර ගණනාවක් පුරා රන් සම්මානයෙන් ඇගයුම් ලැබීමට ගලපිටියාගම සනස සමිතියට හැකියාව ලැබුණේ සමාජික ඔබගේ විශ්වාසයේ සහතිකය නිසාවෙනි. අප සමිතියේ සැලසුම්ගත ක්‍රියාකාරීත්වය නිසාම ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය ළඟා කර ගැනීමට හැටි වූයේ නායකත්වයන්ගේ මෙන්ම අසීමිත කැපවීම් කළ සේවක මණ්ඩලයේ ඵලදායී හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය හේතුවෙන් බව නොරහසකි. 1986 දී රුපියල් 5කින් තම තැන්පතු ගිණුම ආරම්භ කරමින් සමාජික හා ගනුදෙනුකරුවන්ගේ ශක්තියින් අද වෙන විට රුපියල් මිලියන 280කට ආසන්න වත්කම් රැස් කළ ගලපිටියාගම සනස සමිතිය ග්‍රාමීය ජනයාගේ දිලිඳුකම පිටුදැකීමේ සමුපකාර චින්තනය බල ප්‍රදේශ තුල යථාවත් කරමින් සිටී. මෑත ඉතිහාසයේ සමිතියේ වත්මන් ප්‍රගමනයට විශාල කාර්යභාරයක් ඉටු කළ HA චන්ද්‍රරත්න, DA චන්ද්‍රසේන, EM වසන්තා ඒකනායක, WA නිලුසිතා දිල්හානි, AM චන්ද්‍රාමාලිනී යන සභාපතිවරුන් ගෞරවයෙන් සිහිපත් කරමු. එළඹෙන වසරේ සමිතියට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ අප ක්‍රියාකාරීත්වය හමුවේ අදාළ මූල්‍ය සේවා පහසුකම් අපේක්ෂාවෙන් සිටින සමාජික නොවන ප්‍රජාව සඳහාද මූල්‍ය හා සුබසාධන සේවා සපයමින් සමුපකාර ක්‍රමය තුළ තවදුරටත් අප සේවාවන් ව්‍යාප්ත කිරීමයි. සමාජිකයින් වෙනුවෙන් පුද්ගල ණය සීමාවන් සංශෝධනයත් විවිධ වූ ණය වර්ගීකරණය තුළ විවිධ ණය අවශ්‍යතා හඳුනා ගැනීමත් තැන්පත් විවිධාංගීකරණය සහ ආයෝජන අවස්ථා සලසා දෙමින් ගනුදෙනුකරුවන්ගේ සකසුරුවම දිරිගැන්වීමත් සිදු කරමින් සිටී. සමිතියේ සදුවත විශ්ලේෂණය මගින් හඳුනාගත් දත්තයන් මත
තුන් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරමින් සිටින අප සමිතිය මෙහිදී ගනුදෙනුකරුවන් සඳහා සුහදශීලී හා ගුණාත්මක සේවයක් වෙනුවෙන් නව්‍යකරණයෙන් යුතුව මූල්‍ය, රක්ෂණ හා සුබසාධන සේවා පහසුකම් සම්පාදනය වෙනුවෙන් 2026 වසර සැලසුම් කර ඇත. සමිතියේ බැංකු අංශයෙහි සංවර්ධනය තුළ සමාජික ප්‍රජාව වෙත ඔවුන්ගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීම සඳහා කණ්ඩායම් සමිති 10ක් සහ අනුකමුටු 6ක ශක්තියත් අපගේ කාර්ය මණ්ඩලය සහ කාරක සභාවේ තීරණයන් සමග ඉදිරි වසර තුල ධනාත්මක පියවරයන් රැසක් ගැනීම සඳහා සූදානමින් සිටී. නව බැංකු පරිශ්‍රයට ප්‍රවිෂ්ඨ වීමත් සමගම තරංගකාරී මූල්‍ය වෙළඳපළ තුල 2026 වසර සැලසුම් කර ඇත්තේ 2025 වසර තුල අප ඉටු කළ කාර්යයන් හා ළඟා කරගත් ඉලක්කයන්ද සිහිපත් කරමිනි. ගෙවුණු 2025 වසර පුරා ගලපිටියාගම සනස සමිතිය ඉටු කළ සේවාවන් හා ඒ හා සම්බන්ධ මතකාවර්ජන දිගහැරුමයි මේ.
දෙනා එකතු කරගෙන කිරීම තමුන්නාන්සේලා ගත්ත වැදගත් තීරණයක් වන නිසා. පුංචි දෙයට කතා වෙලා රණ්ඩු වෙලා වෛර බැඳන් කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා අම්මලාට හොරෙන් නැවිත් සෙනේ සිතින් යාළු වෙලා පුංචි පැටව් එක පවුලකි වෙල්ලිප නැල්ලේ පුංචි සිතේ පුංචි
Ladies and gentlemen, this is your captain speaking. As we prepare for landing, we're thrilled to welcome you to the land of smiles, Thailand. Look out your window. In just a few moments, you'll step into a world of vibrant culture, mouth-watering street food, and heartwarming hospitality. Buckle up and get ready. Your Thai adventure begins now. Go around that. I believe when I think that I want to share is the Happy family! The journey's long, but you have won. Your brightest days have just begun. With every step you made it through, the world now celebrates with you. Congratulations, sirs. Congratulations, sirs. Congratulations, sirs. දම් කපාලා ඇඹුල් තනාලා නාන්ඩ යන සැටි බලයි කලු සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ දහසක් දීලා බලලු තනාලා දැතේ අතලා බලයි කඳු තුනුගේ මනසේ උණුගෙයි පිළ උඩ ඔලින්ද කෙලින සැටි බලයි කලු
පිටියට ගී ගයන්න රූවරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මෙව්වයි පිටියට ගී ගයන්න රූවරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මෙව්වයි සනසානෙතු නලවා හිරු මගුලට හිනහෙන්නයි රුවරුණා පද බඳනා සිත සනහානෙතු නලවා හිරු මගුලට හිනහෙන්නයි අලපුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකට ළඟයි ආලපුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි ලබන්න දැන්දැන් හරි සද්දයි එලගී ජනගී නැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එලගී ජනගී නැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි ගමකුඩ තුට්ටු දෙකක් ඇත තුට්ටු දෙකක් ඇත තරිකින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එලගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිකින දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි එලගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි කදමලු බැඳගෙන ආලේ ගමට වරින් රාලේ අවුරුදු වවා කැවුම් කොකිස් මැද සාලේ තෙලේ බැදෙන යස තාලේ ආන් බලන් හඬ පාරේ අවුරුදු වවා මේ අවුරුද්ද ලබන සුබනකතට එකතු වියල්ලා මුළු රටටම කිරි උතුරා යන්න පදලා මේ අවුරුද්ද ලබන සුබනකතට එකතු වියල්ලා මුළු රටටම කිරි උතුරා
ජයග්‍රහණය නම කියන්නට පෙරාතුව ඔන්න එකව දෙන්නගෙන් පටන් ගත්ත සමිතියේ සභාපතිතුමා ඒ වගේම ආරම්භක සමාජිකයෙක් ඉඳගෙන ආරම්භක සභාපතිවරයෙක් ඉඳගෙන අද මේ තාක්වල මේ ගෙවෙන මොහොත වෙනකල් ඉන්න සමාජිකයෝ අප අතර නැති මිය ගියපු සමාජිකයින් ඒ වගේම සභාපතිවරුන් කළමනාකාරවරුන් මේ සියලු නිලදරු මඩුල්ල සීමා සහිත ගලපිටියාගම සනස සමිතියේ සියලුම දෙනා බොහොම ආදරෙන් මතක් කරගෙන මෙන්න තුරුණු ශක්තිය Satmahal maliki sarasu panuravi laro suritulin kelu adu malhi nihitu manilu alasiya binnu e belu hitalen piruna mattu pantu pushpanari pottu pituna pettigatu gettu rosi gittuma pettigatu asvemi vettu devuna Ruttidatu esuvi muttu gævun kande han happy tunnaili endambu eddi mandami ninde tiriti dinna bili
संपत हैरदा निकमी
කෙලියට ගිනි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුණු බෙරෙන් ഘോഷක බෙරනාදේ යක්කුත් පිටියට ආවා බන්දන් කෙලියට ගිනි කෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුණු බෙරෙන් ഘോഷක බෙරනාදේ යක්කුත් පිටියට ආවා මතක පොත විවර කර මෙත් වලින් ලොව බලා හිතටගෙන අරමුණට නුවණින් යමු සමා රතු තරියට යකුම් වගේ බද පතුරින් සැකිලි හදා පාට පාට කොළ අලවා සුළඟේ එහෙ නලවා උඩට ගියා රැලි සොලවා උදයල කොට හැද වැදදා සුළං පහර සැර නොතකා නොදැනී මට බය හිතුණා නූල කැවෙයිදෝ කියලා අහසේ දඳ කම්පාලා ලස්සන හැඩ වැදදාලා හැඳුවට ලොකු රැලි තියලා යනවට මා කනි කරලා
වදින්න පෙර තව සැරයක් සිරි ලංකාවට වදින්න හිමියනි පින්වත් කරුණාවෙන් ඔබ දෙසුවොත් යලි බන පදයක් නිවියායි මිනිසුන්ගේ සිතිවිලි ගිනිගත් you